අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ බැංකු පොලිය මත අය කරන 10%ක තෝල්ටින් ටැක්ස් එකෙන් නිදහස් වෙන්නේ කියන එක ගැන. ඉතින් රැඳිලා ඉන්න මේ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න අපේ වීඩියෝ එකේ අවසාන තප්පරය දෙක. ඔයාලට අද මම කියන්න යන්නේ මේ විත්හෝල්ඩින් ටැක්ස් එක අයින් කරගන්න පුළුවන් හරි ක්‍රමවේදය ගැන. මතක තියාගන්න විත්හෝල්ඩින් ටැක්ස් එක ඔයාගේ පොලිය මත අය නොකරන්න නම් කාරණා 3ක් සම්පූර්ණ වෙන්න ඕන. අංක 1. ඔයාලගේ සමස්ත වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8කට අඩු වෙන්න ඕනේ. අංක 2. ඔයා ලාංකික පුරවැසියෙක් වෙන්නත් ඕනේ. අංක 3. මේ ටැක්ස් ඩික්ලරේෂන් එක තමාගේ ඩිපොසිට් තියෙන හැම බැංකුවකටම සහ හැම මූල්‍ය ආයතනයකටම ඔයා ලබා දෙන්න ඕනේ. ඉතින් ඉහත කාරණා 3 සම්පූර්ණයි නම් ඔයාට කරන්න තියෙන්නේ මම මේ සඳහන් කරන පහත ක්‍රමවේදය. අංක 1. ටින් සර්ටිෆිකේට් එකක් ලබා ගැනීම. එහෙමත් නැත්නම් ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් ලබා ගැනීම. මේක ඔයාලගේ ප්‍රදේශයේ ආදායම් බදු ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් ෆෝම් එකක් පුරවලා දීලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේසිම ක්‍රමය තමයි ඔන්ලයින් ටින් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න එක. මේ මැනුවල් ෆෝම් එකේ සහ ඔන්ලයින් ක්‍රමේ ලින්ක්ස් දෙකම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ටින් නම්බර් එක ගන්න පුළුවන් මේ ක්‍රම දෙක සඳහාම දවස් කිහිපයක් ගත වෙනවා. ඔන්ලයින් ටින් නම්බර් එකක් ගන්න කොහොමද කියන එක ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකෙන්ම බලා ගන්න පුළුවන් ඔයාලට. මේ ක්‍රමවේදයන් අනුගමනය කරලා ඔයා ටින් නම්බර් එකක් ලබා ගන්න ඕන. අංක 2. ටැක්ස් ඩික්ලරේෂන් ෆෝම් එක පිරවීම. මේ ෆෝම් එක Tamanට අදාළ බැංකුවෙන් ඔයාලට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාලට බාගත කරගන්නත් පුළුවන්. බැංකු කිහිපයක හෝ බැංකු ශාඛා කිහිපයක ගිණුම් පවත්වාගෙන යනවා නම් වෙන වෙනම ටැක්ස් ඩික්ලරේෂන් ෆෝම් එක බාර දෙන්න ඕනේ. අංක 3. දැන් ඔයා පුරවපු ටැක්ස් ඩික්ලරේෂන් ෆෝම් එකයි ටින් සර්ටිෆිකේට් එකට අදාළ කොපි එකයි ඩෙන්ටිටි කාඩ් කොපි එකයි බැංකුවට බාර දෙන්න ඕනේ. මේදී මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණයක් තියෙනවා. විත්හෝල්ඩින් ටැක්ස් එක අඩු වුණොත් එහෙම නැත්නම් ඩෙබිට් වුණොත් එහෙම ආයෙ ඒක ලේසියෙන් ගන්න බෑ. ඉතින් මේ සම්බන්ධව ඔයාලට විශේෂ ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. මෙම කරුණු වලට අදාළ සියලුම ලින්ක්ස් සහ විස්තර පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේ වගේ වැදගත් කරුණු දැනගන්න අපිත් එක්ක හැමදාම සම්බන්ධ වෙලා ඉන්න.